භාණ්ඩ හා සේවාවල මිල උද්ධමනය වගේ මාතෘකා ගත්තාම ලංකාවත් එක්ක මාර ෆැමිලිය දෙයක්. කියන්නේ අපි පහුගිය දවස්වල පුදුම විදියට අහපු කතා කරපු මාතෘකාවක්. ඒතකොට අපි උද්ධමනය ගැන කතා කරද්දී දැන් වෙනස්ම පැත්තකට අපි රටක් විදිහට තල්ලු වෙලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි උද්ධමනය කියන දෙයට එහා ගියපු අවදමනකාරී යුගයකට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි උද්ධමනය කියලා හඳුනා ගැනීමක් කරන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට අපි කියනවා සරලව උද්ධමනය කියලා. ඒතර ඕකේ අනිත් පැත්ත අපි කියනවා අවදමනය කියලා. භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව පහළ යාමට අපි කියනවා අවදමනකාරී තත්ත්වයක් කියලා. ඔය දෙකම ආර්ථිකයට එච්චර හොඳ සිටුේෂන් එකක් හොඳ කන්ඩිෂන් එකක් හදන්නේ නැහැ. පළවෙනි දේ තමයි අපි 2025 කොහෙද හිටියේ 24 කොහෙද හිටියේ සහ දැන් 2025 මුල් මාස පළවෙනි කාර්දුව අවසන් වෙද්දී රටක් විදිහට අපි කොහෙද ඉන්නේ කියන කාරණේ. 2025 ජනවාරි වෙද්දී 104ක අවදමනකාරී තත්ත්වයක් තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම පෙබරවාරි වෙද්දී 4.2 4.2ක අවදමනකාරී තත්ත්වයක් ලංකාව තුළ වාර්තා වෙනවා. ඊට පස්සේ මාර්තු මාසය තුළ ඒත් 4.2ක අවදමනකාරී තත්ත්වය අප්‍රේල් වෙද්දී ඔක පොඩ්ඩක් අඩු වෙලා 102 ලෙවල් එකට ඒත් තියෙන්නේ අවදමනකාරී තත්ත්වක. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව පහළ යනවා මාස 5ක් තිස්සේ 4ක් තිස්සේ. ඒතර ඕක තමයි ලංකාවේ කරන්ට් සිටුේෂන්. ලංකාවේ ඉකොනොමි එකේ තියෙන කරන්ට් සිටුේෂන් එක. මේක වෙන්නේ ප්‍රධාන වශයෙන් අර උද්ධමනයක් වෙන්නේ අපි ගත්තොත් මේ මිනිස්සු ගාව සල්ලි ගොඩාක් තියෙනවා. මේ පැත්තෙන් තියෙන බඩු භාණ්ඩ ප්‍රොඩක්ෂන් එක නැත්නම් GDP එක එන පොඩි ප්‍රමාණයක්. ඒතර මේ පොඩි ප්‍රමාණය ගන්න මේ පැත්තේ මිනිස්සු ගොඩක් පොර කනවා. ඒතර ඔටෝමැටිකලි භාණ්ඩ හා සේවාවල මිල ගන්න ඉහළ යෑම තමයි උද්ධමනයේ සරල කතාව. එතකොට අවදමනය කියන එක ඊට වඩා වෙනස් වැඩක් වෙන්නේ මේ පැත්තේ භාණ්ඩ ගොඩක් තියෙනවා. මේ පැත්තේ මිනිස්සු ගාව තියෙන සල්ලි ටිකයි. අර මනි සප්ලයි එක අඩුයි. ඒතර මනි සප්ලයි එක අඩු වෙලා තියෙද්දි මේ පැත්තේ භාණ්ඩ ගොඩක් තියෙද්දි මේ සප්ලයි බලන ගොඩක් මේ භාණ්ඩ ටික කොහොම හරි මේ මිනිස්සුන් යගේ ගන්න. එතකොට ඔටෝමැටිකලි අර භාණ්ඩවල මිල ගණන් පහළ යෑමක් සිදු වෙනවා. අර සරල කතාව කිව්වොත් අර ගමේ පොළට ගියාට පස්සේ රෑ වෙද්දි පොලේ බඩු මිල අඩු වෙන්න ප්‍රධාන හේතුව ඕකනේ. ඒතර අර උද්ධමනයේදී වෙන්නේ වෙන්දේසි ක්‍රමයක්. වෙන්දේසියකදී පොරකන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රයිස් එක අප් වෙනවා. හැබැයි ගමේ පොලේදී මිනිස්සු අඩු වෙන්න ප්‍රයිස් එක මොකද වෙන්නේ? ඩවුන් සයිස් වීමක් තමයි මිල ගණන් පහළ යෑමක් තමයි වෙන්නේ. ඕක තමයි උද්ධමනයේ අවදමනකාරී තත්ත්වයක් තුළ වෙලා තියෙන්නේ. එතකොට මේකට බලපාපු ප්‍රධාන හේතුව තමයි එක ප්‍රධානම සාධකයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අර අපේ මෙච්චරකල් පිස්සුවෙන් වගේ වැඩ කරපු මනි ප්‍රින්ටරේ අපි දැන් පැත්තකට කරලා තියෙනවා. IMF කන්ඩිෂන් එකක් ඉඳලා හරි මොනියම් හෝ හේතුවක් ඉඳලා හරි අපි දැන් මනි ප්‍රින්ටරේ පැත්තකින් තියලා සල්ලි අච්චු ගහන්නේ නැහැ කියන කතාවේ තැන ඉඳගෙන තමයි වැඩ කරන්නේ. එතකොට අලුතෙන් ඉකොනොමි එකට මනි සප්ලයි කියන එක වෙන්නේ සෑහෙන ලිමිටඩ්. මේ පැත්තෙන් GDP එක අප් වෙනවා. කියන්නේ රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා මුදල් දේශීය නිෂ්පාදනය අප්වීමක් හෝ සාමාන්‍ය ස්වභාවයෙන් පැවතීමක් හෝ සිද්ධ වෙනවා. එතකොට මේ පැත්තේ ප්‍රොඩක්ෂන් එක ඒ විදිහටම තියෙද්දි මනි සප්ලයි එක අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? භාණ්ඩ සේවාවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඔටෝමැටිකලි පල්ලෙහාට තල්ලු වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි දැනට වෙලා තියෙන්නේ. මේ தත්ත්වයේ තවදුරටත් ඉස්සරහට ගියොත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි පළවෙනි කාරණේ. මොකද අපිට ඉස්සරහට විශේෂයෙන්ම මේ අවදමනකාරී තත්ත්වයට එක ප්‍රධානම සාධකය තමයි මහ බැංකුව විසින් මුදල් පොලි අනුපාත අඩු කිරීමක් අපිට කිසිසේත්ම අපේක්ෂා කරන්න බෑ. පළවෙනි දේ හේතුව තමයි තවදුරටත් රට තුළ අවදමනකාරී තත්ත්වයක් තියෙද්දි පොලි අනුපාතය වැඩි කිරීමක්. පොලි අනුපාතය වැඩි කිරීමක් අපිට අපේක්ෂා කරන්න බෑ. ඊට වඩා කියන්නේ අපි දන්නවා පොලි අනුපාතය කොයි විදිහට ගැලපීම කරන්න රට තුළ තියෙන උද්ධමනකාරී තත්ත්වයට සරලන විදිහට 102ක උද්ධමනයක් තියෙනවා නම් ඊට වඩා ළඟ යන මාජින් එක තමයි ඉන්ට්‍රස්ට් රේට් එක දුවන්නේ. එතකොට දැන් රට තුළ අවදමනකාරී තත්ත්වයක් නම් තියෙන ඊට වඩා පොලි අනුපාතය වැඩි කරන්න තියෙන ඉඩකඩ මාර අඩුයි. මම කියන කරන්ට් සිටුේෂන් එක. කියන්නේ ආයි ඉන්ට්‍රස්ට් රේට් අප් වෙන්න තියෙන chance එක අඩුයි මේ සිටුේෂන් එකේ ඉකොනොමි එක දුවනවා. කියන්නේ ඉන්ෆ්ලේෂන් එක මයිනස් තියෙනවා. හැබැයි ඔක අනිවාර්යයෙන්ම තව මාස දෙකක් යද්දි වැඩි ඉන්ෆ්ලේෂන් කියන ස්ටේජ් එකට එයි. මොකද අපි ගන්නවා විදුලි බිල ගැන එහෙම කතා කරන දවස්වල ඒක වැඩි වීමත් එක්ක පොඩි චේන්ජස් කිහිපයක් ඉකොනොමි එක තුල වෙයි. ඒ හරහා අනිවාර්යයෙන්ම උද්ධමනකාරී තත්ත්වයකට ආර්ථිකයේ පැමිණි උද්ධමනකාරී තත්ත්වයක කෙසේවත් මේ අවදමනකාරී තත්ත්වයෙන් අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මිදෙන්න සිද්ධ වෙයි. ඒක
හොඳ දෙයක් විදිහට තමයි අපිට දකින්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මහා බැංකුව අර මම කිව්වා ඉස්සෙල්ලා අර ඉන්ට්‍රස්ට් රේට් එක පොලි අනුපාත තීරණය කරද්දී මහා බැංකුව පොලි අනුපාත තීරණය කරන්නේ අනේ මිනිස්සුන්ට ලෝන් එකක් ගන්න කීයක් හරි ඉන්ට්‍රස්ට් එක අඩු කරලා දෙන්න ඕන. ඔය වගේ නිකන් අර මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ නෙමෙයි මහා බැංකුව කොයි වෙලෙත් බලන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා තමයි හැම වෙලෙම කටයුතු කරන්නේ. එතකොට එයා බලන මොකද වෙන්නේ ෆයිනෑන්ෂල් කියන ෆයිනෑන්ෂල් කියන සෙක්ටර් එක හරියට ඒ කියන්නේ ඉකොනොමි එක හරියට බැලන්ස් වෙන්න මොනවාද මහා බැංකුව වශයෙන් අපිට කරන්න තියෙන දේවල් ටික. එතකොට එයා අනිවාර්යෙන් බලන මේක ඉන්ෆ්ලේෂන් එක මයිනස් ස්ටේජ් එක තියෙද්දි අපි ඉන්ට්‍රස්ට් රේට් අප් කරන්න බෑ. ඒතර පළවෙනි කාරණේ ඒක එතනින්ම ඉවර වෙනවා. ඉන්ෆ්ලේෂන් එක හැදෙනකම් අනිවාර්යෙන්ම ඉන්ට්‍රස්ට් රේට් එක පොලි අනුපාතයේ වැඩි වීමක් අපේක්ෂා කරන්න බෑ. සහ අර මිනිස්සු ගාව තියෙන සල්ලි ප්‍රමාණය ටිකයි. එතකොට ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරා කියන්නේ තවදුරටත් මිනිස්සු ගාව තියෙන සල්ලි ප්‍රමාණය බැංකුවට එදී යන එක විතරයි වෙන්නේ. දැන් ගව ඉකොනොමි එකට අවශ්‍ය වෙලා තියෙන්නේ මිනිස්සු ගාව සල්ලි වැඩි කරන්න. මිනිස්සු අතේ සල්ලි වැඩි වෙනවා කියන්නේ වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි. වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අර තියෙන භාණ්ඩ හා සේවාවල මිල ගණන් පල්ලෙහාට ගිය එක ටික ටික වැඩි වෙනවා. ඒ මිනිස්සු ගාව සල්ලි දෙන මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී ගන්න පෙළඹෙනවා. ඔය මේ පෙළඹුම ඇති කිරීම තමයි ප්‍රධානම ටාගට් එක වෙලා තියෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. එතකොට අපිට කිසිසේත්ම අර මේ වියදම් කරන මුදල් අඩු කරන්න ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරයි වගේ එකක් බලාපොරොත්තු වෙන්න බෑ මේ සිටුේෂන් එකත් එක්ක. ඉස්සරහට අපි වෙනස් වෙයි ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන් උද්දමනකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙයි. ඒ උද්දමනකාරී තත්ත්වය කෙසේ වෙතත් අපිට අර දැන් තියෙන මයිනස් ඉන්ෆ්ලේෂන් එක නැත්නම් අවදමනකාරී තත්ත්වය ඉක්මනටම පහ වෙලා ගිහිල්ලා නෝමල් ඉකොනොමි එකක් හැදෙයි. මොකද අපි දන්නවා දැන් අප්‍රේල් වෙද්දි 100ට ඊට කලින් 4 තිබ්බ රේන්ජ් එක දැන් 102ට ඇවිල්ලා තියෙන්නේ. ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ චේන්ජස් මොන හරි වුණොත් අනිවාර්යෙන් ඔටෝමැටිකලි මේක නෝමල් වෙයි. අවදමනකාරී තත්ත්වෙන් මිදිලා උද්දමනකාරී තත්ත්වයකට යයි. එතනින් එහාට එතනින් පස්සේ සෙන්ට්‍රල් බැංක් එකට පුළුවන් වෙයි හිතන්න මොකද වෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් ගැන. හරි දැනට මම කියන සිටුේෂන් එකත් එක්ක තියෙන ඉකොනොමික් සිටුේෂන් එකත් එක්ක අවදමනකාරී තත්ත්වයක් එක්ක කිසිසේත්ම මහ බැංකුව විසින් පොලි අනුපාත වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි. සාමාන්‍ය තියරි කන්සෙප්ට් එකක් එක සාමාන්‍යයෙන් එතනින් එහාට ඉන්ට්‍රස්ට් වැඩි කරන්න අවශ්‍ය නැහැ. මෙතන මේ දෙක අතර ગેප් එක වැඩි. මහ බැංකුවට අවශ්‍ය මේ ગેප් එක අඩු කරන්න. ඒ සඳහා අවශ්‍ය එකේ සෑම පියවරක්ම මහ බැංකුව විසින් ගනී.